සුබ දවසක් අද වෙනකොට සමාජ මාධ්‍ය ඇතුලේ ප්‍රධාන මාතෘකා දෙකක් පිළිබඳ සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවා. පළවෙනි මාතෘකාව පිල්ලයන් සම්බන්ධයෙන්, දෙවැනි මාතෘකාව රෝහණ විජේවීරගේ ඝාතනය සම්බන්ධයෙන්. පිල්ලයන්ව අත්අඩංගුවට අරගෙන දින 90ක් රඳවලා තියාගන්න කියලා නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ අත්සනින් මේ නියෝගය නිකුත් කරලා තියෙන්නේ PTA එක යටතේ. ඒ වගේම අද උදෑසන අධිකරණයෙන් යම්කිසි තීන්දුවක් ලබා දුන්නා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් වෙන ඉන්ද්‍රානන්ද සිල්වාට එරෙහිව ඔහුට මේජර් ජෙනරාල් තෝරදෙනිය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම අප්‍රේල් 30 වෙනකන් වැළකීලා ඉන්න කියන කාරණේ තමයි මේ අධිකරණ නියෝගය ඇතුලේ තිබුණේ. මේ අධිකරණ නියෝගය ලබා ගන්න මේජර් ජෙනරාල් තෝරදෙනිය භාවිතා කරලා තිබුණේ ඔන්ලයින් සේෆ්ටි බිල් එකේ තියෙන ප්‍රතිපාදන. එතකොට මේ 52 සම්බන්ධයෙන්ම පහුගිය කාලේ විරෝධය පළ කරේ කවුද? ප්‍රධාන වශයෙන් මේ 52ට විරුද්ධව මහපාරට බැහැලා උද්ඝෝෂණය කරමින් රටේ මිනිස්සු ඇතුලේ මේ 52 සම්බන්ධයෙන් මතයක් ඇති කරන උත්සාහ කරේ ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් ඒ වගේම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වාමාංශික දේශපාලන කණ්ඩායම් වලට සහාය දක්වන අය. ඒ වගේම දක්ෂිණාංශික අදහස් දරන යම්කිසි කණ්ඩායමුත් මේකට විරෝධය පළ කරමින් අදහස් දැක්වා. ඔය සියලු දෙනාම මේ 52 සම්බන්ධයෙන් කරපු සාකච්ඡාවේදී කිව්වේ මේ 52කින් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් නැති වෙනවා කියන එක. PTA එක සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සමාජය ඇතුලේ සංවාදයක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි PTA එක යටතේ රැඳවුම් නියෝග ලබාගෙන වසර ගණනාවක් බන්ධනාගාරගත වෙලා ඉන්න පුද්ගලයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරලා නැහැ. සමහරු වසර 15 20 කාල පරිච්ඡේදයන් දක්වා මේ අත්අඩංගුවේපත් වෙනවා. ඒ නිසා PTA එක යටතේ මිනිසුන්ව මේ වගේ රැඳවුම් නියෝග ලබාගෙන රඳවලා තියාගන්න තියෙන අයිතිය නැති කරලා මේ මිනිසුන්ගේ අයිතිවාසිකම් ලබා දෙන්න කියන ඉල්ලීම දීර්ඝ කාලයක් තිස්සේ තියෙන එකක්. ඒක 2022 මහජන අරගලයෙන් පස්සේ තීව්‍ර භාවයට ලක් වුණා. ඒකට ප්‍රධාන හේතුව තමයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වෙච්ච වසන්ත මුදලිගේ, ඒ වගේම අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු වෙච්ච සිරිධම්ම හාමුදුරුවෝ සහ හෂාන් කියන තරුණයා අත්අඩංගුවට අරගෙන ඔවුන්ව PTA එක යටතේ රැඳවුම් නියෝග ලබාගෙන බන්ධනාගාරගත කිරීමත් එක්ක මේ විරෝධය ඉතාම තීව්‍ර වුණා. ඒ හරහා මහජනතාව ඇතුළේ යම්කිසි මතයක් ඇති කරා PTA එක ඉතාම වැරදි සහගත පනතක්. ඒකෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා විතරක් නෙවෙයි, දේශපාලනිකව තමුන් අකමැති අය දඩයම් කිරීම සඳහා මේ පනත යොදා ගන්නවා කියන කාරණා. දැන් මේ පනතට විරුද්ධව විශේෂයෙන්ම PTA එකට විරුද්ධවත් ඒ වගේම OSB එක ඔන්ලයින් සේෆ්ටි බිල් එකට විරුද්ධවත් මේ වගේම බරපතල මතයක් සමාජය ඇතුළේ නිර්මාණය වුණා. එමගින් භාෂණය ප්‍රකාශනයේ නිදහස සීමා වෙනවා කියලා. දැන් මේ 52ට විරුද්ධව කටයුතු කරපු බොහෝ දෙනෙක් මේ ආණ්ඩුවට සම්බන්ධ ජාතික ජන බලවේගයට සම්බන්ධ අය. ඔවුන් අද වෙනකොට නිශ්ශබ්ද වෙලා තියෙනවා. ඔවුන් මේ 52 යම්කිසි ප්‍රමාණයකට ආරක්ෂා කරන භාවයකුත් පේන්න තියෙනවා. ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක ඔහු නායකත්වයේ දරන ජනතා විමුක්ති පෙරමුණ මේ 52ට බරපතල ලෙස විරුද්ධ වුණා. ඔහු බලයටපත් වූ සැනින් මේ 52 වෙනස් කිරීම සඳහා යම්කිසි ක්‍රියාමාර්ග ගනී කියන එක ඔවුන්ට සහාය දක්වන කණ්ඩායම් ඇතුලේ විශ්වාසයක් තිබුණා. නමුත් අද වෙනකොට අනුර දිසානායක මේ පනත් තමුන්ගේ බලය පවත්වාගෙන යාම සඳහා භාවිතා කරනවා. නමුත් මේවට විරුද්ධ වෙච්ච සිවිල් ක්‍රියාකාරිකයන් සහ අනිකුත් වාමාංශික දේශපාලන කණ්ඩායම් වගේම දක්ෂිණාංශික කණ්ඩායම් මේ වෙනකොට යම් නිශ්ශබ්දතාවයක් ආරක්ෂා කරනවා. විශේෂයෙන්ම වාමාංශික දේශපාලන කණ්ඩායම් වල තියෙන තර්කය තමයි මේ ආණ්ඩුව ඇතුලේ මෙවැනි යම් යම් ආකාරයේ වැරදි සහගත ක්‍රියාකාරීත්වයන් තිබුණට ආණ්ඩුව යම්කිසි මට්ටමකට ආරක්ෂා කරගන්න ඕන කියන මතය වුන් ඇතුලේ තියෙනවා. ඒ නිසා වුන් මේවට දක්වන විරෝධය අඩු කරලා තියෙනවා. විශේෂයෙන්ම වාමාංශික කණ්ඩායම් වලට නොහැකි වෙලා තියෙන මේ 52කට විරුද්ධව අද වෙනකොට විරෝධය දක්වන්න, මහපාරට ඇවිල්ලා උද්ඝෝෂණය කරන, ඒ වෙනුවෙන් මිනිස්සු සංවිධානය කරන්න. ඔවුන් මේ 52කට විරෝධය පළ කරලා තියෙන්නේ තමුන්ගේ දේශපාලන අරමුණක් වෙනුවෙන් කියන කාරණේ අපිට පැහැදිලි වෙනවා. අද වෙනකොට මේ 50 වලට විරෝධය දක්වපු ජාතික ජන බලවේගයට සම්බන්ධ නොවන වාමාංශික දේශපාලන අදහස් දරන පුද්ගලයෝ
තමුන්ගේ සමාජ මාධ්‍ය ඇතුලේ යම් ආකාරයක විරෝධයක් මතු කරමින්. සමාජ මාධ්‍යවල විරෝධය පළ කරන එකෙන් එළියට ඇවිල්ලා මහා ජනතාව මේ පනත්වලට විරුද්ධව සංවිධානය කරමින් ඔවුන් දැනුවත් කරමින් ආණ්ඩුවට ප්‍රෙෂර් එකක් නිර්මාණය කරන මේ කණ්ඩායම් අකමැත්තක් පළ කරන බව අපිට පේනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔවුන්ගේ පටු දේශපාලන පරමාර්ථ සඳහා මේ 52ට විරෝධය දැක්වීම ඔවුන් පහුගිය කාලේ සිද්ධ කරපු නිසා. එහෙම නැතිනම් ඔවුන් මේ 50 වෙනුවෙන් ඍජුව පෙනී හිටියනම් ඔවුන් අද වෙනකොට මේ 50 වලට විරුද්ධව බරපතල අභියෝගයක් ආණ්ඩුවට විරුද්ධව ගේන්න ඕන. ආණ්ඩුව ඇතුලේ ඉන්න සියලු පාර්ශවයන් තමුන්ගේ පහුගිය කාලේ කරපු සටන් අමතක කරලා ඒවා විපක්ෂයේදී කරපු සටන් ලෙස අර්ථ දක්වමින් තමුන් පෙනී හිටපු ප්‍රගතිශීලී යයි කියපු ප්‍රතිසංස්කරණ අතහැරලා දාලා ඉන්නවා. ආණ්ඩුවේ ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් ඔවුන්ගේ ඉතිහාසය පුරා ඔවුන්ගේ සටන් වලට නායකත්වය දුන්න සියලුම දෙනාට කරලා තියෙන මේ කතාව. ජනතා විමුක්ති පෙරමුණ තමුන්ගේ ඉතිහාසය ඇතුළෙත් මේ කාරණේ තමයි ඉෂ්ට කරලා තියෙන්නේ. තමුන්ගේ අදහස් ප්‍රකාශ කරලා ඒවට මහ ජනතාව පොළඹවලා ඒවා ඇතුළෙන් මිනිස්සු සටන් වලට එළියට බහැලා තමුන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් ඒ සටන් වල ඉස්සරහට ඇවිල්ලා සටන් කරද්දී ඒ සටන් පාවලා දීලා ඒ ජනතාව පාවලා දීලා ඒ අදහස් පාවලා දීලා තමුන්ගේ මතිමතාන්තර වෙනස් කරමින් ඒවා සාධාරණීකරණය කරමින් ඉන්න ගමනක් තමයි ඕන් ඉතිහාසය පුරා කරලා තියෙන්නේ. ඒක මේ මොහොතේ යථාර්ථයක් ලෙස අපිට පේන්න තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ආධ්‍යාත්මික නායකයා විදිහට හිටපු රෝහණ විජේවීරගේ චරිතය අද වෙනකොට සම්පූර්ණයෙන්ම ඔවුන් විනාශ කරමින් ඉන්නවා. රෝහණ විජේවීර සම්බන්ධයෙන් අපිට බරපතල විවේචනයක් තිබෙනවා. ඔහු මේ රටේ ත්‍රස්තවාදය නිර්මාණය කිරීම සඳහා දායක වූ මූලික පුද්ගලයා ලෙස අපි ඔහු නිර්වචනය කරනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගයේ නායකයෝ අනුර කුමාර දිසානායකලා, විජිත හේරත්ලා, ලාල්කාන්තලා මේ රෝහණ විජේවීරට මල් තියලා වැඳලා මලවුන් ඇදහූ පුද්ගලයෝ පහුගිය කාලය පුරාම රෝහණ විජේවීර ජාතික වීරයෙක් විදිහට නම් කරයි කියලා ඔවුන්ගේ ආණ්ඩුවක් යටතේ ඔවුන්ගේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමාජිකයෝ මං හිතන්නේ බලාපොරොත්තු වෙමින් හිටියා පහුගිය කාලේ. ඔහු පීඩිතයන් වෙනුවෙන් සටන් කරපු කෙනෙක් ලෙස තමයි අර්ථකථනය වෙමින් තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ. නමුත් අද වෙනකොට අනුර කුමාර දිසානායකලා යම්කිසි ආකාරයකින් අපි ඉදිරිපත් කරපු මතය සාධාරණීකරණය කරන තැනකට ඇවිල්ලා තියෙනවා. අපි දැක්කා ලාල්කාන්තත් පහුගිය දවස්වල අප්‍රේල් විරු සමරුවේදී ප්‍රකාශයක් කරලා අප්‍රේල් කැරල්ල සම්පූර්ණයෙන්ම වැරදි, ඒක ඒ මොහොතේ ආණ්ඩුවට විරුද්ධව කරපු වැරදි වැඩක්, ඔවුන් ජාතික ජන බලවේග ආණ්ඩුවටත් එරෙහිව මෙවැනි තත්ත්වයක් මේ මොහොතේ තියෙනවා කියලා ප්‍රකාශ කරා. මේ ප්‍රකාශ සියල්ල අස්සෙම අපිට ඔබට කියන්න ඕන ප්‍රධාන දේ තමයි ඔබ වෙනුවෙන් පෙනී සිටිනවා කියමින්, ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා කියමින්, ඔබගේ මූලික අයිතිවාසිකම්, ඔබගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනවා කියමින් මේ සටන් කරපු පාරවල් වල කෑ ගහපු වාමාංශිකයයි කියාගත්ත තක්කඩි ඔබව පාවිච්චි කරලා ඔවුන්ගේ සිවිල් වටිනාකම හදාගෙන ඉවරයි. අපි ඔබට ඊයේත් කිව්වා ධනවාදයේ මේ කාර්තුව ඇතුලේ නව ලිබරල් ආර්ථික ක්‍රමවේදයන් ඇතුලේ පුද්ගලයා කියන්නේ කුඩා ව්‍යාපාරයක්. මේ පුද්ගලය ඔබට නම් වශයෙන් ගන්න පුළුවන්. ඒ හැම පුද්ගලයෙක්ම තමුන්ගේ ව්‍යාපාරය යම්කිසි ආකාරයකට සාර්ථක කරගෙන තියෙනවා. ඒව ඇතුලේ ඔවුන් සිවිල් වටිනාකම් ගොඩනගාගෙන තිබෙනවා. ඔවුන් පහුගිය කාලේ ඔබේ අයිතිවාසිකම් යයි කියමින් කරපු සටන් වල තිබිලා තියෙන්නේ මේ ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු. ඔවුන්ගේ පුද්ගලික ජීවිතය ජයග්‍රහණය කරගන්න, එහෙම නැත්නම් ඔවුන්ගේ පුද්ගලික ව්‍යාපාරය සාර්ථක කරගන්න, ඇතුලේ තමුන්ගේ පෞද්ගලික සාර්ථකත්වයන් අත්පත් කරගන්න තමයි ඔවුන් උත්සාහ දරලා තියෙන්නේ. අද අපිට මේ වෙනකොට පේනවා PTA එකටවත් OSB එකටවත් ඔවුන් විරුද්ධ නැහැ. ඔවුන් ඒවා භාවිතා කරලා මේ රට ඇතුලේ යම්කිසි ආකාරයක අරාජික භාවයක් නිර්මාණය කරමින් රාජ්‍ය බලය ගන්න අතරේ තමුන්ගේ පුද්ගලික අභිමතාර්ථ ඉටු කරගෙන තියෙනවා. එහෙම නොවෙනවා නම් අද වෙනකොට ඔවුන් මේවට විරුද්ධව පාරට බහැලා කෑ ගහන්න ඕන. ඔවුන් අද වෙනකොට මේවට විරුද්ධව සටන් කරන්න ඕන. අද අපිට ඒ කතාව දකින්න ලැබෙන්නේ නැහැ. හෙට දවසේ ඔවුන් නැවත ඇවිල්ලා ඔබ වෙනුවෙන් මේ වෙනුවෙන් සටන් කරයි කියලා හිතනවා නම් ඒක විශාල ව්‍යාජයක් ලෙස තමයි අපිට හඳුන්වලා දෙන්න පුළුවන්.